ඕනේ. ඉතින් ඔන්න අද අපි ආවිල් තියෙන්නේ ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකාවේ අලුත්ම අප්ඩේට් එකේ විස්තර ටිකක් ගැන කතා කරන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම ආවිල්ලා තියෙනවා DC Games. ඒ කියන්නේ ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා හදන කට්ටියගම YouTube channel එකට. ඉතින් අපි එතනින් ටැග් ගාලා බලමු. ඒගොල්ලෝ අපිට පෝස්ට් වලින් එකක් දාලා තිනවා. මොන්ට්‍රාග්ල සිටි අප්ඩේට් එක එනවා කියලා. ඉතින් පෝස්ට් එකක් දාලා තිනවා. ඉතින් අද බලමු මේකේ පොඩි විස්තර ටිකක්. ඕකේ එහෙනම් අපි ගේම් එකට ගිහම කතා කරමු මොකද්ද මේ සීන් එක කියලා. ඉතින් කට්ටියකින් ගේම් එකට ආයෙත් කතා කරන්න තියෙන්නේ. ඉතින් ගේම් එක අලුත් රිලීස් වෙන අනිවාර්යෙන් දිනවල පුරුදු වෙනවා. ඉතින් මේ ගැන කතා කරලා තියෙන්නේ මේගොල්ලෝගේ ඒ පරණ වයිබ් එක තමයි අලුත් ග්‍රැෆික් එක සිටි එකක් තමයි දෙන්න කියලා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ තියෙන ග්‍රැෆික් වලට වඩා හොඳ ග්‍රැෆික්ස් එකක් තියෙනවා. ඒ වගේම රේස් මොඩ් එකක් ගොඩක් අත ඉඳලා තියෙනවා. එන්න කියලා මල්ටි ප්ලේයර් මැෂින් එකක් එන්න කියලා. ඉතින් ඒවා ඒත් දන්නේ නැහැ. හැබැයි ඉතින් ලොකු වෙනසක් නම් වෙනවා කියලා තේරෙනවා. පොඩ්ඩක් පරක්කුයි ගේම් එක තාම රිලීස් වෙලා නැහැ. අනිවාර්යෙන් මේ වඩා ග්‍රැෆික්ස් තියෙන හොඳ වයිබ් එකක් එක්ක අපිට ගේම් එකක් තමයි රිලීස් කරන්න දාලා තියෙන්නේ. අනිවාර්යෙන්ම ඒගොල්ලෝ ජනවාරි මාසෙ දිනු කියලා පොරොන්දුයක් කරනවා විතර. ඉතින් ජනවාරි මාසෙත් එනවා කියලා දාලා දෙනින්දා ජනවාරි මාසෙ ඉවරනකම් බලන්න ඉන්නේ. හැබැයි වෙන දවසට වඩා පොඩ්ඩක් පරක්කුයි. ඉතින් ඔවුන් වෙනවා හැම ගේම් එකම වගේ දුන්නේ. ඉතින් ඒගොල්ලෝගේ අලුත්ම අප්ඩේට් එක එනකම් බලාගෙන මේ වගේ ග්‍රැෆික්ස් වලට වඩා පොඩ්ඩක් හොඳ ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් ওই දැන් පේන රූපේ තියෙන ඒ රූපේ තියෙන්නේ toy පෝස්ට් එක ගැන ඉස්සර ඔන්නේදී වැටෙන එක. ඒක අපිට පේන්න තියෙනවා. පේන්නම තියෙන ඔතන මේ කාරක් තියෙනවා නේ. ඒක අර මරුපියක් වගේ පේන එක නෑ. කාරයක් තියෙනවා. තව වෑන් එකක් තියෙනවා පේන්න. අලුත් වෑන් එක තමයි පොඩක් කොයි දැන් තියෙනට පොඩක් ඒ වෑන් එක හොඳයි වගේ පේනවා. ඉතින් ග්‍රැෆික්ස් එක පොඩක් බලුතින් දැන් තියෙන ගේම් එකට වඩා හොඳයි කියලා පේනවා. බලමන්න ග්‍රැෆික්ස් පොඩි හයි ක්වොලිටි එකක් තියෙනවා ඒකේ. ඉතින් දෙන්නකොත් ඔය අලුත් වෙන එක හොඳයි කියලා අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිත් බස් එකෙත් ඒ දෙකම අපි දන්නේ නැහැ හරියටම. දැන් ලැබුණු විස්තර වුණා නම් ඕක තමයි විස්තරේ. අනිවාර්යෙන්ම අප්ඩේට් එක නම් මේ මාසේ එනවා කියලා දාලා තිනවා. ඉතින් මේ මාසේ වෙනකම් ඉතින් මොනවා විස්තර ඉතින් දාලා තිනවා. තව වෙන ගේම් තියෙනවා මේක කොපි කරලා වගේ ඒගොල්ලොත් ඒවා දැනුවත් වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ ඒ වගේ වෙන ගේම්ස් කමෙන්ට් එකෙන් අමතක කරන්න එපා. ඉතින් අපි අනිවාර්යෙන්ම දෙනවා මේකේ වීඩියෝ එක අපුවාම. ඉතින් ඕගොල්ලෝ දැන් තියෙන අප්ඩේට් එක අයි ගහන්නේ නැති හින්දා අනිවාර්යෙන් ගහන්න. ඉතින් අලුත් එකක් අනිවාර්යෙන් දාගන්න අමතක කරන්න පුළුවන්. ඉතින් අපේ channel subscribe කරලා නැද්ද? subscribe කරලා අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් ගොඩක් දැන් මාස අපි 3000 ගන්නත් ඕනේ. ලොකු වැඩක් තියෙනවා මේ අවුරුද්ද කරන්න අපිට. අනිවාර්යෙන් ඔය සහාය අවශ්‍යයි. දැන් ඉතින් වෙනද වගේ ගොඩක් views එන්නේ නැහැ. ඉතින් ඔන්න අලුත් අප්ඩේට් එකෙන් පස්සේ මම මේක හදලා කියලා. ඉතින් ග්‍රැෆික්ස් නම් හොඳටම ක්වොලිටි එකක් තමයි දැන් එන්නේ අලුත් එකේ. ඉතින් අනිවාර්යෙන් අපි මේ අලුත් එක එනකම් බලාගෙන ඉතින් DC Games වලට කියනවා අපිට අලුත් අප්ඩේට් එක ඉක්මනට ලැබෙන්න ඕනේ කියලා. ඒක උඩට හොඳ වෙන්නත් ඕන අනිවාර්යෙන්ම. ඉතින් ඕගොල්ලන්ට තව අලුත් වීඩියෝස් ඕන නම් අපි අනිවාර්යෙන් අපි subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් guys අදට අපි ගිහින් එන්නම්. ඔයගොල්ලන්ට සුබ දවසක්. දැන් තියෙනට පොඩක් ඒ වෑන් එක හොඳයි වගේ පේනවා. ඉතින් ග්‍රැෆික්ස් එක පොඩක් බලුතින් දැන් තියෙන ගේම් එකට වඩා හොඳයි කියලා පේනවා. බලමන්න ග්‍රැෆික්ස් පොඩි හයි ක්වොලිටි එකක් තියෙනවා ඒකේ. ඉතින් දෙන්නකොත් ඔය අලුත් වෙන එක හොඳයි කියලා අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිත් බස් එකෙත් ඒ දෙකම අපි දන්නේ නැහැ හරියටම. දැන් ලැබුණු විස්තර වුණා නම් ඕක තමයි විස්තරේ. අනිවාර්යෙන්ම අප්ඩේට් එක නම් මේ මාසේ එනවා කියලා දාලා තිනවා. ඉතින් මේ මාසේ වෙනකම් ඉතින්
ඔහොම තමයි විස්තර ඉතින් දාලා තිනවා. තව වෙන ගේම් තියෙනවා මේක කොපි කරලා වගේ ඒගොල්ලොත් ඒවා දැනුවත් වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ ඒ වගේ වෙන ගේම්ස් කමෙන්ට් එකෙන් අමතක කරන්න එපා. ඉතින් අපි අනිවාර්යයෙන්ම ගෙනෝ මේකේ වීඩියෝ එක අපු ගාම. ඉතින් ඕගොල්ලෝ දැන් තියෙන අප්ඩේට් එක අයි ගහන්නේ නැති හින්දා අනිවාර්යෙන් ගහන්න. ඉතින් අලුත් එකක් අනිවාර්යෙන් දාගන්න අමතක කරන්න නැතුවම. ඉතින් අපේ channel එක subscribe කරලා නැද්ද? subscribe කරලා අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් ගොඩක් දැන් මාසෙට අපි 3000 ගන්නත් ඕනේ. ලොකු වැඩක් තියෙනවා මේ අවුරුද්දේ කරන්න අපිට. අනිවාර්යෙන් ඔයගොල්ලෝ සහාය අවශ්‍යයි. දැන් ඉතින් වෙනද වගේ ගොඩක් views එන්නේ නැහැ. ඉතින් ඔන්න අලුත් අප්ඩේට් එකෙන් පස්සේ මම හිතනවා ඒක හරියයි කියලා. ඉතින් graphic නම් හොඳටම quality කරලා තමයි දැන් එන්නේ අලුත් එකේ. ඉතින් අනිවාර්යෙන් අපි මු අලුත් එක එනකම් බලාගෙන ඉතින් DC games වලට කියනවා අපිට අලුත් අප්ඩේට් එක ඉක්මනට ලැබෙන්න ඕනේ කියලා. ඒක විතරට හොඳ වෙන්නත් ඕන අනිවාර්යෙන්ම. ඉතින් ඕගොල්ලන්ට තව අලුත් වීඩියෝස් ඕන නම් අපි අනිවාර්යෙන් අපි subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් guys අදට අපි ගිහින් එන්නම්. ඕගොල්ලන්ට සුබ දවසක්.